වඩින්නා මෙහිතක මන්දා දැනුණා මට ආලේ නුඹේ අම්මට උඩු මම මේ කනත්ත ගාවනේ ඉන්නේ අයියෝ අපි බය වෙයි හොල්මන් වලට එන්න ගියපන් ඔය හොල්මන් වලට මම බොහොම බය වුණා ටිකක් චූත් බරයි වගේ අපි පාගලා යාමුකෝ ඇටේ චූ ටික දාමුකෝ කැලේ අම්මා දැනෙන සනීපේ කවුද යකෝ මට තට්ටු දාන්න ඉන්න එක මේ බලන්න බුදු අම්මෝ මොකෝ උඹ දවල් ලියන දකින්නද? මොකක්ද උඹ දැකපු ඊනේ එකපාරටම ඔච්චරයි ගෑ ගන්න. නෑ මාමේ මං කනත්තක් ගාවින් යද්දි උස රැවුල තියෙන මිනිස්සෙක් මට කතා කරානේ. ඌ යකෙක්ද බං? මාමට නම් ඉන්න මේ මට දාඩියකුත් දැම්මා. මම කොච්චර නම් උඹට කියලා තියනවද දවල් කාපු ගාම බුදියා ගන්න එපා කියලා. වර යන්න අර වැඩ ටික තියෙනවා කරන්න. දැන් ඉතින් ඇති. අන්න අරකේ ඉතුරු පැල ටිකක් ගලවපන් මං එන්න. අර ඒක කොහොම හරි පෝර ටික දාගන්න ඕනේ. අබ්බිලි මං උඹට කලිනුත් කියලා තියෙනවා මේ කොල්ලට පාඩුවේ ඉන්න දීපං. ඔබ මෙහෙට එන හැම එකාම බය කරලා යවනවා. මං ආයේ නරකමිනියා කියන්න එපා මූ එහෙම ගිහිල්ලා තිබ්බොත්. ඔලුව බොයි වල්ටික් ගලවපන් මං අර පැත්තෙන් ගලවගෙන එන්නම්. හා මාමේ මේ ගමේ හොල්මන් එහෙම ඉන්නවද? මොනවා? හොල්මන්? අපිට වැඩිය හොල්මන් ඉන්නවද බං මේ ගම්වල? මේ ඒක නෙමෙයි. උඹට දැන් සෙව්වන්ති කෙනෙක් එහෙම ඇතිනේ. මාමා මගුලක් කතා කරනවා. ඉස්සල්ල කෙල්ලකින් ගැලවුනෙත් එන ගේමක් දීලා. ආයේ කෙල්ලෝ පස්සේ ගියේ නෑ මාමා. අර මොකෝ? ඒ කෙල්ලගේ මොකද්ද ප්‍රශ්නේ? නැත්තම් ඒ කෙල්ල පාතාලෙද බං? පාතාලේ නම් හොඳයි. අනික පේන්නේ නෑ යාළගේ ලස්සන. අනික එයාලගේ මුල රටට වැඩක් ගන්න පුළුවන් මුලනේ මාමේ. රටේ උන් වැඩ ගන්න පුළුවන් හොඳ මොලවල් අගයන්නේ නෑ කොල්ලෝ. ඒ වුණාට කොහෙවත් යන පරට්ටියන්ගේ මොලවල් තමයි අගයන්නේ. ඒව වැඩක් නෑ. ඔන්න ඔය ටික ඉවර කරලා දාලා මං අන්න අර ටිකත් ඉවර කරන්න. ගැලවෙන්නෙත් නෑ මාමේ. අර කෙවල් ටික නම් ගලවලා ඉවරයි. එහෙමද? එහෙනම් මේ ටිකත් හිමීට ගලවනවද? මාමේ. මං ගිහිල්ලා හේතලේ රත් වෙන්න තියලා එන්නම්. ඒ ටිකක්වත් බොන්න. ඒක හොඳයි මාමේ. එහෙනම් ගලවපන් කොළුව. ළමයෝ මාමේ ඔයා කොහෙද මෙහෙද? මම දැකලා නෑනේ මීට කලින්. මම මේ යහ කොටුවේ. ඒක මගේ කොටුව. මම මේ පුතා දැකලා ආවේ. එහෙමද මාමේ? මොනුවේ කොටුවේ දාලා තියෙන්නේ? මම නම් පුතේ හැමදේම දාලා තියෙන්නේ. මං ආවේ මේ පුතා හම්බෙන්න. මේ කොටුවේ හොල්මන් තියෙනවා. ඒ හොල්මන් කරන්නේ මේ කොටුවේම අයිතිකාරයනේ. අනේ මේ මාමේ මාව බය කරන්න එපා. මම මේ තනියම නැවතිලා ඉන්නේ. පුතා වලෙන් එපා පුතා. මේ මමත් ඉන්නේ අල්ලපු කොටුවේනේ. පුතාට ඕන දෙයක් වුණොත් මට කතා කරන්න. මම එන්න. කොල්ලෝ වැඩේ ඉවර නම් වරෙන් තේ ටිකක් පීලා යන්න. මාමේ යම් තේ ටිකක් බොන්න.
බෑ පුතේ මං යන්නම්. ඌ මාගෙත් එක්ක අමනාපයි. ඒ නිසා මං යන්නම් පුතේ. හා මාමේ නම් මාමේ මේ වත්ත කාගේද? මේ වත්ත මගේ. ඇයි උඹ එහෙම ඇහුවේ? එතකොට මාමේ එහා වත්තේ කවුද ඉන්නේ? එහාවත් එකා ගැන කතා කරලා වැඩක් නෑනේ. ඈ මාමේ. ඒ වත් එක්කනත් එක්ක මාම තරහයි. උඹට ඒ වයින් වැඩක් නෑනේ. ඔන්න ඔය තේක බීලා ඉවර නම් වර යන්න වැඩ කරන්න. Hullo. Abiling parea.